Welcome back to Dundee YouTube channel. අපේ ට්‍රිප් එක මුල් කොටස අපි රෙකෝඩ් කරේ නෑ මොකද අපි කලබලෙන් ආවේ. බලලා දැන් අපි රෙකෝඩ් කරනවා. අයියා පිටිපස්සේ Costello. මේ තමයි දවසේ වීරය. සාරක්ක දන්නේ නැහැ ප්‍රොපෝස් කියන්නේ. hina wenna මගේ vlog එකට hina wenna. සාරක්කා ප්‍රොපෝස් අපි ශරය සාරක්කට ප්‍රොපෝස් කරන්න යන්නේ. but she doesn't know it yet. එයා වෙන කල්පනාවක අතනට වෙලා ඉන්නවා. අපේ ට්‍රිප් එක අපි කෝච්චියේ දැන් බැස්සා දැන් අපි යනවා කන්න. Hello everyone. ඉතින් සාරක කිව්වා වගේ welcome back to my YouTube channel Dandy Journey. අද අලුත් adventure එකක් එක්ක ඔයාලා හැමෝම එක්ක එකතු වෙන්න මම ආවා. මේ vlog එක අපිට හරිම special vlog එකක්. අද සාරක්කා propose වෙන්න යනවා. ඒ නිසා මේ trip එක මේ vlog එක අපි හතර දෙනාගේම ජීවිතවලට ගොඩාක් වැදගත් වගේම special memory එකක්. අපි හැමෝම ගොඩාක් කාලයක් බලන් හිටපු trip එකක් මේක. ඇත්තටම අපි මාස 5ක් වගේ ඉඳන් plan කරපු trip එකක් මේක. මේ දවස් තුනේ අපි හිනාවන, ඇවිද්ද, කාපු, බීපු ගොඩාක් enjoy කරපු හැම memory එකක්ම අදටත් මතක් වෙනකොට ජීවිතේ අපි spend කරපු ලස්සනම memories වල තමයි තියෙන්නේ. ඇත්තටම තව කියන්න ඕන මේ trip එක අපි හතර දෙනා අතර තිබිච්ච bond එක තවත් වැඩි කරන්න ප්‍රධානම හේතුවක් වුණා. ඒක ගැන මම හරිම grateful. ඒ වගේම මේ යාළුවෝ ලැබිච්ච එක ගැනත් මම හරිම grateful. So අපේ ජර්නි එක පටන් ගත්තේ තිබුරුතියන ස්ටේෂන් එකෙන් රෝම්. ඒ වුණාට අපි ඉක්මනට ට්‍රේන් එක අල්ලගන්න තිබිච්ච හින්දා මේ හැම මොමන්ට් එකක්ම රෙකෝඩ් කරන්න බැරි වුණා. ඒත් මේ ලස්සන මෙමරිස් එකතු කරලා ඔයාලත් එක්ක ෂෙයා කරන්න හිතලා මේ වෙරුණ ට්‍රිප් එක මම පාර්ට්ස් 3කට බෙදලා ඔයාලත් එක්ක අප්ලෝඩ් කරන්න තීරණය කරා. ඉතින් ඔයාලත් මාත් එක්ක බලාගෙන ඉන්න සාරකගේ ප්‍රොපෝසල් ජර්නි එක, හැන්දෑවක මොමන්ට්ස් ඉවෙන්ට් එක සහ අපේ වෙරුණ ට්‍රිප් එක කොහොමද ගෙවෙන්නේ කියලා. Eating, if you all are ready, grab your favorite snack, sit back, relax and come along with us on this beautiful journey to Verona. Let's make some unforgettable memories together. අපි එයාට කොක්කුවක් කන්න ඕනලු. අපි යනවා ඊළඟට දවල්ට කන්න. ඊට අපි ලන්ච් එක ගත්තේ නෑ. අනික අද ගොඩක් රස දවසකුත් නෙමෙයි. ඒ හින්දා අපිට හොඳට ඇවිදින්න පුළුවන් එනර්ජි තියෙනවා. So stay tuned. One eternity later. Eating, as always, the girls had one job, figure out the directions. අපි map එක අරගෙන එක පාරක් මේ පැත්තට, තව පාරක් අනිත් පැත්තට වෙනම ideas දීගෙන එහෙට මෙහෙට ගියා. Finally, the boys stepped in. We managed to find the right route to the restaurant. But trust me, that was the just beginning of our Verona adventure. No, මං හිතුවේ පාරක් නෑ කියලා. Women. So ඉෂාරා අයියා මං හිතන්නේ first day එකේම disappoint වුණා මගේ directions ability එක ගැන. පස්සේ ඉතින් ඒකට විහිළු කරලා පුළුවන් තරම් උපරිමයටම විහිළු කර මාව අවුස්ස මේ දෙන්න මාරම සතුටක් වින්දා. hina වෙන්න. දෙන්නකෝ hina වෙන්න. Oh, hello there! එයාලා අර පැත්තෙන් යනවා. අපි දෙන්න මේ පැත්තෙන් යනවා. අපි ගොඩක් reviews කියවලා ආවා ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් එකක් හොයාගෙන සීරියත් වෙනවා වල මේ බලන්න එක. And finally, the moment we'd all been waiting for our very first meal in Verona, we decided to go to Ceylon restaurant, one of the most popular and highly recommended Sri Lankan restaurants in the city. Since we'd shared so many good things about it, we just had to give it a try. ඉතින් අපිත් ඒ හෙනම එක්සයිට්මන්ට් එකෙන් රෙස්ටොරන්ට් එක ඇතුළට ගියා. හැබැයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම පොඩ්ඩක් ෆනි වුණා. මොකද අපි ගියේ වැරදි ඩෝ එකකින් ඇතුළට. ඒත් ෆයිනලි අපි හරි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ගියාට පස්සේ මම දිශාන් අයියා සාරක්කා ඉෂාරායි අපි හතර දෙනාම ෂොක් වුණා. ඔයා කියන්නේ මොනවද ඔයා හිතන්නේ? මොන වගේ කෑමක් කන්නද හිතන්නේ? බඩගිනි ඕන දෙයක් කරලා දෙන්න. ඔයා? ඕන දෙයක්. මම එන්දියාමු. ඔයා මොකද හිතන්නේ? I want supiri fried rice එක. Me too, fried rice. entrance enter උනේ අපි entrance එක ගත්තේ ගොඩක් වැරදිතනකින්. දැන් අපි යනවා අනිත් පැත්තට.
මොකද මේ ඉන්ටීරියර් එක ඒ වයිබ් එක literally අපිට දැනුනේ ලංකාවට ගිහින් ලංකාවේ රෙස්ටොරන්ට් එකකට ගියා වගේ. Every little detail from the decorations to the atmosphere made us feel right at home. It honestly didn't feel like we were in Italy anymore. So we felt like we had stepped into a little piece of Sri Lanka in the heart of Verona, and I'm really grateful for that. Look at the images from the back wall. අපි හිතුවට ලස්සනයි. තන ලස්සනයි. Let's see. මට ඕන හොඳ fried rice එකක් කන්න. But like මට ගොඩක් ඕන fried rice. So ඒ කිව්වා වගේ after seeing that amazing atmosphere, I already knew what I wanted to order. Because of that Sri Lankan feeling, I was craving a real Sri Lankan mixed fried rice. දවසේ වීරයා. Since there were 4 of us, we had one simple plan. We wanted to try as many Sri Lankan dishes as possible. So each of us ordered something different. And of course, I couldn't resist the Sri Lankan mixed fried rice. We also had to order a couple of authentic Sri Lankan devil dishes to share. Hot butter cuttlefish and beef devil. So stay tuned for what we ordered. Because it's a mystery. That's what we've been waiting for! It's what we wanted all along! සාරක මාල් ගත්තේ? මම ගත්තේ chicken fried rice. සාරක මාල් මම ගත්තේ. ගත්තා මික්ස් නූඩල්ස් එකක්. දිශානේ මොනවද ගත්තේ? මම ගත්තා මාසි ගුරා. මම ගත්තා mix fried rice එකක්. Honestly, every single dish was absolutely delicious. Each one had its own authentic Sri Lankan flavor, and it genuinely felt like we were enjoying a meal back home. It was definitely one of the highlights of our first day in Verona because look at this food, guys. Oh my god. අපි දැන් ඉන්න තැනට යන්න යන්නේ අපිට මහසී ශාරායි යමේ ඉන්නේ. බඩ ෆූල් දැන් බඩ ෆූල්. 10 කීයද රේට් කරන්නේ? 8:30 මොකද රෝම ආවොත් ඔයගොල්ලන් එන්න සුපර් ස්ටෙලා රෙස්ටොරන්ට් එකට මේ මගේ යාළුවෙක්ගේ රසම රසයි. Oh my god! ඊට රසයි. But 8. ඒක මොන 8 කරා එක. Okay. දිශානේගේ රේට් එක අහලා දිශානේගේ රේට් එක අහලා බලමු. ඔයා 10න් කීයද රේට් කරන්නේ? මේ කොහෙද දාන්නේ? 10න් 8ක් වගේ මොකද පෙරලා දෙල්ලාසි තමයි. Top. Oh my god! සාරක මොකද කියන්නේ? මම කියන්නේ පැරලල්ලාස්. මේ පෙරලා දෙල්ල Okay, මම කියන්නේ මම ඔය භාගයක් ගත්තා. මට කන්න බැරි වෙච්ච හින්දා. Yeah, පෙරලදිල්ලාසිය is the first one. පෙරලදිල්ලාසිය තමයි එක. ඒතර මම දෙනවා ලකුණු 9ක් වත්. 9ක් වගේ ගානක් මම අනිවාර්යෙන් දෙනවා. කොහෙද කාටද? මෙයාලට. දාසි බොනෝ. බොනෝ. ඔලේ කැම තෙල් නෑ. අන්න හරි. quality ගොඩක් quality. දැන් අපි යන්න පටන් ගත්තා. අපි නතර වෙන තැනට. දිශානයි මොකද ඔයාලට කියන්න තියෙන්නේ? Less than 24 hours for them to get engaged. We are so excited. Seeing Saraka and Isharaya getting ready for such a beautiful new chapter in their lives honestly made us so happy. What made it even more special was knowing how much love and effort Isharaya had put into planning everything. He had been dreaming about this moment for such a long time, and now it was finally becoming a reality. As we were walking back to our B&B, we found ourselves imagining what our engagement day might look like someday. It also reminded us that love isn't just about big surprises or beautiful places. It's all about choosing each other every single day, growing together and creating memories that last forever. So කොහේ ගියත් කොච්චර බිසි වුණත් අපි දෙන්නට අපේම පුංචි ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙදී අපි දෙන්න hina වෙනවා, අනාගතය ගැන කතා කරනවා, ලෝකෙ ගැන hina දකිනවා. ඉතින් අයියයි මයිත් එහෙම කයියක් දාගෙන ගියා. අන්න මෙන්න තොපි බස් එක ගන්න තැනටත් ඇවිල්ලා අයියා නම් මාරම එක්සයිට්මන්ට් මේ ට්‍රිප් එකට. ලගේ ඉන්න බස් එක යනකම්. මම නම් exhausted. මොකද්ද? මම මෙයාගේ ex. So one thing about Isharaya, he never misses a chance to crack a joke. Honestly, I think throughout this entire trip, we spent more time laughing than doing anything else. No matter where we went, someone was always making the rest of us laugh. Even though we were working a lot,
And by the end of the day, we were completely exhausted. None of us ever complained or said, let's stop. Instead, we made the most of every single moment. We enjoyed every second of this trip, captured even the smallest memories, took countless photos and videos, and simply lived in the moment. And this was our little home for the next 3 days. The moment we arrived, we knew we had chosen the perfect place. It was so beautiful, cozy, and surrounded by such a beautiful atmosphere. ඇත්තටම අපි ඒ තැනට ගොඩක් ආස වුණා. හරිම නිස්කලංකයි, ලස්සනයි. ඒ වගේම දවස පුරා ඇවිදලා ආවට පස්සේ රිලැක්ස් වෙන්න perfect place එකක්. After check-in, we took a nice shower, rested for about an hour, and recharged after the journey. And just like that, we were back on the streets again. This time, the plan was simple. Do a little shopping, wander around without any rush, and soak in the beautiful atmosphere of Verona. මෙන්න මෙහෙම තමයි අපි අපේ ඩිනර් එක හදන්න අවශ්‍ය බඩුමුට්ටු ටික ගත්තේ. මේ ඉන්නේ ශාරා අයියා බඩු ටික උස්සන් යන විදිය. අර ඉන්නේ දීෂාන් අයියා බඩු ටික උස්සගෙන යන විදිය. ඉතින් සාරක්කයි මායි නම් අත් දෙක වනවන ගියා. And just like that, we were back on the streets again. අපි මේ ඇවිදගෙන යනවා දැන් ආයෙමත් අපි නතර වෙන තැනට. ඉතින් මහ ලොකුවට මම රෙකෝඩ් කරන්න ගියේ නෑ. මොකද මමත් වටේ පිටේ බල බල ගියේ. දැන් අපිට ඉෂාරා අයියා දීෂාන් අයියා කැම හදලා දෙන්න යන්නේ. නේද? ඔය ඉෂාරා අයියා අයුතු කෝක විදියට ගන්න තේරුණා? Well, that was the original plan, but in the end, Aya and I had a different idea. Instead of eating out again, we decided to cook one of his signature pasta recipes at our B&B. And this is a little shout out to Chef Dishan. I'm not saying this is just because he is my partner, but he genuinely the best cook I've ever known. Honestly, every Italian dish he makes turns out incredible. In super didira Aya වෙනකන් අපි සාරක්කව ජෝක් එකට අල්ලගත්තා. Haha, මේ ඉතින් අපේ ට්‍රිප් එකට එකතු වෙච්ච අපේ අලුත් යාළුවා. මගේ ෆ්‍රෙන්ඩ් ඇරොස්. මේ එයාට ඇරොස් ෆෙර්නන්දෝ සෝෂල් ඇරොස් ෆෙර්නන්දෝ වෙන්තිගුආචෝ මේ කෙල්ලෙක් හොඳ කෙල්ලෙක් ඉන්නවා හොඳ කෙල්ලෙක් දෑවැද්ද බලන්නේ ලස්සනයි හොඳ ඉගෙනීමක් තියෙන කෙල්ලෙක් වෙනවා එයාට. ඒක නිසා ඔයගොල්ලන් කවුරු හරි බලන කෙනෙක්ට ඒ වගේ කෙල්ලෙක් හඳුන්වනවා නම් අපිට කොන්ටැක්ට් කරන්න මේ යටින් දානවා අපේ නම්බරේ. දීෂාන් කියලා දාන නම්බරේ. Oh, okay. එයා තමයි කපුවා මේ කොන්ටැක්ට් කරලා මේ හොඳ කෙල්ලෙක් අපි සීරීසියක් වොරන්ටි එක දෙනවා අවුරුදු 10ක වොරන්ටි එකක් දෙනවා 10න් පස්සේ මොකද 10න් පස්සේ it's not my business. Thank you for your cooperation. Good night. ඒකින්ද ඔයගොල්ලන්ට කවුරු හරි ඉන්නවනම් මම ලියන්න ටැග් ගාලා කොල්ලා මේ තව පොඩි කාර් එකකට දින්නේ මේ available. So, my jokes aside, for dinner, we made a delicious pasta arrabbiata with pancetta. I mean, if you are in Italy and you don't have at least one authentic Italian meal, is it even an Italian trip? And let me tell you, Chef Dishan absolutely nailed it. It was the perfect way to end our first day in Verona. We stayed up late talking, laughing, playing card games, and making so many beautiful memories together. And yes, Porta Star was born that night. If you know, you know. And also අපි අමතක කරේ නෑ ශාරායගේ සාරාකගේ perfect day එකට ලෑස්ති වෙන්න හොරෙන්. ඉතින් ඊටු ටිකත් ආදරෙන් බලන්න කියලා ඉල්ලන ගමන් I'll see you guys in the part 2. Bye bye. ජීවිතයේ තන් තිබුණා පිටම අපිවම නැතිබුණා